දේශබන්දු ලංකාපුත්‍ර විශ්වකීර්ති ශ්‍රී ලංකා ජනරංජන සමාජ සේවා විභූෂණ ජනවිජය විද්‍යාපති හෙළ අභිමානී ශ්‍රී රාවණ ශක්ති පුරාණ හටන් කලා විශාරද NC වර්ණකුලාරච්චි කටුගම්පඩ පෞරාණික අංගෙම් ඉලංගෙම් අපේ විශ්ව ගම්මානය අපි මෙතරම් දුර අපේ ශ්‍රී ලංකා අංගම්පුර සංචිතය සහ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම එක්ව මේ කරන කර්තව්‍ය ජාතික හෙළ උරුමයක් හැටියට අප ජාතියට උරුම කර දෙන්නටයි මේ සූදානම් වන්නේ. ශ්‍රී ලාංකීය හෙළ කලාවේ පුනර්ජීවනය Slow Art Private Limited. මහා සෝනා සමග වූ පරම සටන රිටිගල ජයසේන ශ්‍රේෂ්ඨ ගෝඨයිම්බර සෙන්පතිතුන්ගේ වීර කීර්තිය අතික්‍රමණය කළ නොහැකි බව සනාථ වූයේ අංගම් ශාස්ත්‍රයේ කෙළ පැමිණි යක්ෂ සේනාධිපති වූ මහා සෝනා නොහොත් රිටිගල ජයසේන සමග තම්බපන්නි සොහොන් බිමේ පැවති ද්වන්ද සටනෙනි. සිය බිරිඳට ආරූඪ වූ යක්ෂයාට අභියෝග කළ ගෝඨයිම්බර වීර බලයෙන් අහසට පැන සිය වම්පතුලේ සුළඟිල්ලෙන් එල්ල කළ විශිෂ්ට වූ පාපහරෙන් ජයසේනගේ හිස කඳින් වෙන්කර බිමට ඇද දැමූසේක. මෙයින් පසුව සෙන්පතිදුන් පැවිදි බව ලබා රහත් බවට පත් වූයේ දසමහයෝධයන් අතරින්ම නිවන් දුටු එකම රණශූරයා ලෙස සදාතනික ගෞරවයට පත්වෙමිනි. ක්‍රිස්තු පූර්ව 161 පමණ රජ කළ දුටුගැමුණු මහරජුගේ දසමහා යෝධ බලෑනියෙහි යක්ෂාධිපති වෙසමුණි දිව්‍ය රාජ්‍යෝත්තමයන්ගේ තේජෝ බලයෙන් යුක්තව අසමසම පරාක්‍රම විදහා බෑ සිද්ධ ගෝඨයිම්බර වීරෝත්තමයන්ගේ යුගය එළඹී ඇත. යක්ෂාධිපති වෙසමුණි දිව්‍ය රාජ්‍යෝත්තමයන්ගේ තේජෝ බලයෙන් අහසට අත්කසා පොළොව පය තබා බලවරම් පරාක්‍රම විදහා පාන්නා වූ සිද්ධ ගෝඨයිම්බර වීරෝත්තමයන් වහන්සේට වන්දනා පූර්වකව ශීර්ෂය නමනු. මේ ඓතිහාසික භූමි අඩවියෙහි දීර ගෝඨයිම්බර සෙන්පතිතුන් යක්ෂානුබන්ධනයෙන් මහා බලය පතුරුවා මා ඔය ජලස්කන්ධය ආපිට හරවා ඇලවේලි සහ අමුණු හරවා මහා කෙත්වතු සස්්‍රීක කොට ජාතියට බත සපයා දුන්සේක. ඉනිදු නැවති මහා කඳවුරට පරසතුරන් පරදවා හෙළද්වීපය යශෝ කීර්තියෙන් රක්ෂා කළහ. එකී යුද්ධ ජය තහවුරු කළ පූජනීය භූමියෙහි සන්ධිස්ථානයක් වූ මා කඳුරත් බුලන වැවත් මධ්‍යයේ පිහිටි රමණීය වනවතුරක හෙළ ශාස්ත්‍රයක් වූ අංගම් ශිල්පය පුහුණු වන්නා වූ ඔබ සැම සිංහලගේ ඇති භාග්‍යවන්ත දේශපුත්‍රයන් ලෙස පැවසීම අතිශයෝක්තියක් නොවේ. කටුගම්පොළ ඊළඟ
අනාථාශ්‍රමය ගෝටයිම්බර අඩවියෙහි පිටිකල් කෝරලේ දික්කැලේ ග්‍රාමේ අප විරාජමානව ස්ථාපනය කර ඇත්තේ වීරෝත්තම ගෝටයිම්බර අංගම් පරපුරේ කීර්තිනාමය ලොව පතල කරන්නයි හෙළ දූතරුවන්ගේ ගත මනස සවි සම්පන්න කිරීමට අප ගන්නා වූ පරම පූජනීය පරිශ්‍රමයකින්